ආයුබෝවන් ඔයාලා හැමෝටම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා ඇමියස් නේචර් හෝම් YouTube නාලිකාවට ඕගොල්ලන්ව. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ මම වගේ ගෙදරට හදාගත්ත ප්‍රධාන දොරට ඩෙකොරේෂන් එකක්. අන්න ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි හදන්නේ. ප්‍රධාන අමුද්‍රව්‍ය විදිහට මේකට අපිට ඉස්සෙල්ලාම ඕන කරනවා ගෝණි රෙදි කෑල්ලක්. මේ ගෝණිය මම අරගෙන ආවේ අපේ ගෙවල් ළඟ කඩේකින්. ඔයාලා දන්නවනේ ගෝණියක් ගෙනහම දුඹුරු පාටනේ තියෙන්නේ. මම ඉතින් මේක ටිකක් සුදු කරගත්තා. ඒ කොහොමද ඒක කරගත්තේ කියන එක වීඩියෝ එකේ ඉස්සරහදී මම ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම රාමුවක් ඕන කරනවා. මේ මල් මහන්න ගන්න රාමුවක්. තව ඔයාලා ළඟ තියෙන ප්ලාස්ටික් මල් වල කීපයක් ඕන කරනවා. ඒ වගේම තමයි මේ අඟල් 6 ප්‍රමාණය තියෙන නෙට් රෙදි කෑලි දෙකක්. මේ දෙකත් ඕන කරනවා. අපි දැන් බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ මේ ගෝණි රෙදි කෑල්ල රාමුවට දාගන්න එක. ඒක කරන්න හුඟක් අය දන්නවනේ. නොදන්න කෙනෙක් ඉන්නවනම් මම මේ කියන්නේ ඔය උඩ තියෙන පින් එක පොඩ්ඩක් බුරුල් කරලා රාමුවට රෙදි කෑල්ල දාගන්න. මේකට අවශ්‍ය නම් ඔයාලට වෙන කොටන් රෙද්දක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ගෝණි රෙද්දක් පාවිච්චි කරන එක කොටන් රෙද්දක් පාවිච්චි කරනවට වැඩිය හොඳ පෙනුමක් අරගන්න පුළුවන්. මේක හොඳට වටේට ඇදලා ටිකක් හොඳට තද කරගන්න ඕනේ. ඊට පස්සේ අර උඩ තියෙන පින් එකෙන් ඒක තද කරගන්න. දැන් මේ වටේ තියෙන රෙදි කෑලි කොටස් ටික වැඩිපුර කොටස් ටික අපි කපලා අයින් කරගන්නවා. ඔයාලා හොඳට මතක තියාගන්න රාමුව තද නොකර නම් මේ රෙදි කෑලි කොටස් ටික කපලා අයින් කරන්න එපා. හොඳට මේ පින් එකෙන් රාමුව තද කරගන්න ඉස්සෙල්ලම. ඉතින් ඔන්න ඔයාලා මට අද නම් සමාව වෙන්න ඕනේ. හැමදාකම වගේ මගේ වීඩියෝ එකේ වොයිස් එක දානකොට අපේ කුකුලා කෑ ගහනවා. අද ඉතින් මම මේ වොයිස් එක දාන්නේ පාන්දර 5:00ට විතර. ඊට පස්සේ අපි කරන්න ඕනේ ග්ලූ ගන් එකෙන් මේ වටේ තියෙන නූල් ටික ඔක්කොම රාමුවට හිටින විදිහට අලව ගන්න එක. ඔයාලා හොඳට මතක තියාගන්න මේ රාමුවේ තියෙන රවුන්ඩ් දෙකටම මේ නූල් ටික ගැටෙන විදිහට හොඳට අලව ගන්න ඕනේ මේක. හරි මම ඔයාලට කිව්වනේ මේ ගෝණිය සුදු කරගත්ත විදිහ කියලා දෙනවා කියලා. ඔන්න මම ඒක කියන්න තමයි දැන් හදන්නේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාට අවශ්‍ය ගෝණි රෙදි ප්‍රමාණය අවශ්‍ය කොච්චරද කියලා. අපිට සාමාන්‍ය ලොකු ගෝණියක් ඕන වෙන්නේ නැහැනේ අපේ ඩෙකොරේෂන් එක කරන්න. අවශ්‍ය ගෝණි රෙදි කෑල්ල කපා ගන්නවා ඉස්සෙල්ලාම. කපංගන ඊට පස්සේ අරගන්න ඕනේ ක්ලෝරෙක්ස්. ක්ලෝරෙක්ස් අපි හැමෝම දන්නවනේ සුදු ඇඳුම් වලට දාන්නේ. ක්ලෝරෙක්ස් අරගෙන පොඩි භාජනයකට දාගන්න. ඒ කියන්නේ ලොකු බේසමක් වගේ පාවිච්චි කරන්න එපා. පුංචි අයිස්ක්‍රීම් කප් එකක් වගේ තමයි හොඳ. ඊට පස්සේ වතුර ටිකකුත් දාගන්න. වතුර ටිකක් දානවා කිව්වට බොහොම පොඩ්ඩක් තමයි වතුර දාගන්න ඕනේ. ක්ලෝරෙක්ස් එක බෝතලයක් දානවා නම් ඔයා දාන්න ඕනේ වතුර කාලක් විතර තමයි. දාලා ඒ දෙක හොඳට කලවම් කරලා අර ගෝණි රෙදි කෑල්ල ඒක ඇතුළට දාන්න. ඊට පස්සේ විනාඩි 10ක් විතර යනකොට ඔයාට පෙනේ ගෝණි රෙද්ද ලාවට සුදු වීගෙන එනවා. ටිකක් වෙලා තියලා අරගන්න. ඊට පස්සේ ඇඟ වතුරෙන් හොඳට සෝදලා මේක වේල ගන්න. මතක ඇතුව පාවිච්චි කරන්න මතක තියාගන්න ග්ලව්ස් දෙකක් මේකට. ඊට පස්සේ මම මේ ගත්ත නෙට් රෙදි කෑලි දෙකෙන් බෝ එකක් හදාගන්නයි යන්නේ. ඕගොල්ලෝ දැක්ක විදිහට තුම්මුලස් හිටින විදිහට නෙට් රෙදි කෑල්ල නමන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒ නැමුවට පස්සේ නැම්ම පැත්තෙන් නෙමෙයි අනිත් දෙපැත්තටම නූලක් අරගෙන නූල යවලා නූල හිමීට අදින්න. ඇද්දාම මෙන්න මේ වගේ රැලි ගතියක් එනවා. ඒ වගේ බෝ එකට කොටස් දෙකම හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම ගත්ත මල් කොළ ටික ඔක්කොම තියලා බැලුවා ලස්සනට මේක කොයි විදිහට අලව ගත්තොත්ද හරියන්නේ කියලා. මම මේකට පාවිච්චි කරන්නේ කෘත්‍රිම මල්. ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවනේ මගේ ඉස්සරහා ඩෝ එක ළඟට කොරිඩෝවක් හදලා නැහැ අපේ ගෙදර. ඉතින් සමහර වෙලාවට වැස්සට හිරි පොද වුණත් වැටෙන්න පුළුවන්. ඒ හැම එකටම හරියන්න තමයි මම මේක හදාගන්නේ. දැන් මම බෝ එක හදාගන්න තමයි යන්නේ. මෙන්න මේ හදාගත්ත නෙට් කොටස් දෙකම එකට හිටින විදිහට එකට තියලා අලව ගන්න.
ඊට පස්සේ තවල් අඟල් 2ක විතර net රෙදි කෑල්ලක් අරගෙන අඟල් භාගයක් විතර පළල හිටින විදිහට ඒක නවාගෙන මැද්දෙන් අපි ඔතා ගන්න ඕනි. මම කරන විදිහ බලන්නකෝ. ඔයාට කැමති නම් පහළට එල්ලෙන විදිහට බෝ එකේ කොටස් දෙක තියාගන්නත් පුළුවන්. ඒක කපලා අයින් කරගන්නත් පුළුවන්. මම නම් කපලා අයින් කරා ඒක. ඔයාලට මේ ඩෙකොරේෂන් වැඩ කරනකොට ග්ලූ ගන් එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. සුපර් ග්ලූ එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම හිතන්නේ මේ net රෙදි වලට නම් සුපර් ග්ලූ පාවිච්චි කරන්න බැරි වෙයි. නිකන් උණු වෙලා යන ගතියක් වගේ තියෙනවා. මෙන්න මේ විදිහට බෝ එකත් හදලා මම දැන් ඉවර කරගත්තා. ඊට පස්සේ මේ පින් එක තියෙන තැනින් පින් එක වැහෙන්න තමයි මම මේ බෝ එක අලවගන්නේ. ඔයාලට ක්ලෝරෙක්ස් දාන එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් හරි දාලා තියන්න. මම පස්සේ හරි මේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. දැන් ඉතින් ඊට පස්සේ කරන්න ඕනේ ඔයාගේ හිතේ හැඩයට මේක හදව ගන්න එක. අපි ගත්ත මල් කොළ ටික ඔක්කොම අපි දැන් මේකේ අලව ගමු ලස්සනට. මේකට තව එලියක් එන්න ඕනි කියලා හිතලා මම තව රෝස පාට මලකුත් මෙතනින් අලව ගත්තා. ඔන්න දැන් නම් හරි. ඊට පස්සේ අපිට මේකට කරන්න තියෙන්නේ මොකක් හරි ස්වීට්ස් වචනෙකුත් මෙතන ලියා ගන්න තිබ්බනම් හොඳයි කියලා මට හිතුණා. ඒ හින්දා මම දැම්මේ our home කියන එක තමයි. ඔයාලට පුළුවන් නම් my home කියලා දාන්නත් පුළුවන්. එතකොට තව home sweet home කියලා දාන්නත් පුළුවන්. ඔය කැමති විදිහේ මොන හරි දෙයක් මේක ලියා ගන්න. මේ අකුරු ටික නම් මට මේක ලියලා දුන්නේ ලොකු දුව. එයා ඉතින් කැමති වුණේ නෑ වීඩියෝ කරනවට. ඒ හන්ද ඉතින් මම වීඩියෝ නම් කරේ නැහැ. ඔන්න ලොකු දුව ඔයාට ස්තුතියි මට මේක ලියලා දුන්නට. මම මේක පාට කරන්න අරගත්තේ fabric paint. හොඳට පේන්න ඕන නිසා කළු පාටින් පාට කරා. මගේ මේ ගෝණි රෙද්දේ ටිකක් මේ තියෙන දැල් ප්‍රමාණය වැඩි වගේ. ඒ හන්දා කළු පාටින් පාට කරන එක තමයි හොඳ. මොකද ඈතට පේන්න ඕන හින්දා. ඔන්න මම දැන් මේක හදලා ඉවරයි. බලන්නකො ලස්සනයිද කියලා. ලස්සනයි නේද? මෙන්න මේ විදිහට දැන් අර රාමුවේ උඩ පින් එක තියෙනවනේ. ඒ පින් එකට නූලක් දාලා මෙන්න මේ විදිහට මේක රඳව ගන්න පුළුවන් අපිට. මගේ නම් දොරේ තිබුණා සිංහ මූණක්. මං ඒකට හැන්ඩල් එකකුත් තිබ්බා. ඒ හැන්ඩල් එකේම තමයි මම මේක එල්ලුවේ. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකකින් සමු අරගෙන යන්න තමයි මේ සූදානම. අද නිර්මාණය හොඳයි කියලා හිතනවා නම් channel එක subscribe කරගෙන යන්න. පහලින් comment එකක් දාන්න. ආයෙමත් මතක් කරනවා ගෝණි රෙද්දට ක්ලෝරෙක්ස් දාන විදිහේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් පහලින් comment කරන්න. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්නම්. ඔබ හැමතෙම සුබම සුබ වාසනාවන්ත දවසක්.